මේ සීතලම සීතල රාත්‍රිය මට නම් මායාවක්. පුංචියට වැටෙන වැහි බින්දු මට ගේන්නම සතුට. දුක් වෙන කාරණා කොච්චර තිබ්බත් මේ වගේ පුංචි පුංචි දේවල් ඇස්සේ මම හෙව්වේ කාටවත් කවදාවත් මගෙන් පේන්නේ නැති මගේ සතුට. ලස්සන පුංචි දම්පාට කපුරු මලකට පුළුවන් වුණා මොහොතක් හරි මට සතුට දෙන්න. ඉතින් ලස්සන පුංචි මල් පොකුරේ ඔයාට ගොඩාක් පිං මම ළඟ ලස්සනට පිපිලා දිලෙනවට. ඉතින් මගේ කුස්සිය කියන්නේ මගේ හදවත වගේ තැනක්. ගොඩාක් මිනිස්සු මට නපුරුකම් කරද්දී මං තනි වෙන්න ආස වුණේම මෙතන. ඔව් මට මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වින්ටේජ් ජීවිතයක් ගත කරන්න ඈත ගම්බද කඳුකර පළාතකට යන්න තිබුණා නම් ඉතින් මාමිය යනවා නම් හොඳයි කියලා මට හිතෙන්නෙම. මොකද මට ඕනි ආයේ ඒ වගේ තැනක ඉපිදෙන්න. ලස්සන පුංචි රෝස මලක් වෙලා මට ලෝකෙම සුවඳ දෙන්න. ඉතින් මේ වහින වෙලාවේ ඔය හැමදේම අමතක වෙන්නේ කියලා මං කෝපි කෝප්පයක් වෙනුවට තෝරගත්තේ මෙන්න මේ රණවරක් කෝප්පේ. හැබැයි නිකන් නෙවෙයි. එයාගේ තනියට මෙන්න මේ චොක්ලට් බිස්කට් තුනක් එක්ක. මහත් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. එහෙනම් සුබ රාත්‍රියක් ඔබට.